මොකද වෙන්නේ දැන් මේ පොඩි කතාබහක් යනවා මේ සර් හිතිර දිලද පිස්සුද බං මේ පෘථිවියට ලොකු විභවයක් මට තියෙන්නේ මම කරේ හරි වැඩේ හරි විවේචන හරහා තමයි මේ පෘථිවි ඉස්සරහට යන්නේ ඒකින්ද කිසි අවුලක් නැහැ ඔඩියන්ස් එකට පුළුවන් තමන්ට කැමති විදිහට ක්‍රියාකාරකම් කරන්න මට නම් ඒක දැනෙන්නවත් නැහැ මම කරලා තියෙන්නේ හරි වැඩේ හැබැයි මේ ඔඩියන්ස් එකක් කිව්වට දැන් ඔය පොදු දේවල් නෙමෙයිනේ ඔය කැම්පේන් එකක් නියන්නේ ඒක තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු ලංකාවේ නෑ මම ඒක හොඳටම තේරුම් ගන්න තියෙනවා ඒකින්ද මම යම් විවේචනයක් කරලා තියෙනවා ඒ විවේචනය හරහා හැදෙන එක හෝ නොහැදෙන එක තමන් සතු කාර්යයක් හරිද විවේචනය කරන එක සහ නොකරන එක ඔඩියන්ස් එක සතු කාර්යයක් මම හරි දේ කරලා තියෙනවා ළමයි බුද්ධිමත් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් සමීර A level මැත්ස් කරන ළමෙක් ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ කවුරුත් නෑ ඔව් ඒක අනික ළමයි ඒල මැත්ස් කරන්න තරම් බුද්ධියක් තියෙන කෙනෙක් කොතන ඉන්න ගියා නෑ පිස්සුද එහෙම කරන්නේ නෑ මැත්ස් කරන ළමයා කියන්නේ අපුතු පොරක් හරි ඒකින්ද මැත්ස් කරන ළමයින්ට හිතන්න දෙයක් තමයි මං කිව්වේ ඔව් සර් මේ මට පොඩ්ඩක් කියන්න ඕනේ මේ සර් නම් කමෙන්ට් කියවන්නේ නැහැ කියලා කිව්වා මම ඔය තනින් තන ගිහින් අතරම කීපයක් කිව්වා ඔව් මේ ඒකේ තිබුණා මේ පොඩි කෙනෙකුට අලුතෙන් එන්න දෙන්නේ ෆීල් එකට වගේ කතාවක් මට ඒක ඉතින් මම දැන් මමත් කම්බයින් මැත්ස් කරන්නේ උඹත් කන්නේ කම්බයින් මැත්ස් මට මේ ෆීල්ඩ් එකේ පැලවෙලාම ඉන්න ඕන නම් මම උඹව ඇඩ් කරන්නේ නැහැ නේ බං ඔව් ඒක ඒක මම උඹව ඇඩ් කරනවානේ ඇඩ් කරන්නේ ඇත්තටම කුරුණෑගල ඉන්නේ හේන් ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ළමයි එනවා කුරුණෑගලට කුරුණෑගල කියලා මේ කුරුණෑගල ටවුන් එකේ ළමයි නෙමෙයිනේ ඉන්නේ නෑ හරිද මං ඉන්නේ දැන් කුරුණෑගල මාර පොෂ්නේ ඊට මේ කුරුණෑගල මේ පොෂ් නගරේට එන්නේ ඈත ළමයි ටික ඒ ළමයින්ගේ සියලුම සිහින තියෙන්නේ ඒලොල් එක්ක එතකොට දැන් ගොඩක් අය කියනවා තරුණ ගුරුවරුන්ගේ සිහින බොද කරනවා කියලා තරුණ ගුරුවරුන්ට මම ඉඩ දෙන්නේ අනාගත පරපුරේ සිහින බොද කරන්න එහෙනම් හරියට උගන්වන්න හරියට ගන්නුවොත් රෙස්පෙක්ට් ඔක්කොටම හරියට ගෙනුවේ නැත්තම් මම විවේචනය කරනවා ඕ පුළුවන් මගේ වීඩියෝස් ඕන තරම් තියෙනවා YouTube එකේ අරගෙන වැරදිතර පෙරලා ගහන්නකො මට මම උගන්වපේකේ වැරදියක් තියෙනවා නම් ඒ වැරදි දෙකක් පෙන්නලා මට ගහන්න මට පෙන්නන්න එහෙම පෙන්නුවා නම් මම ඇත්තටම එහෙම පෙන්නුවොත් මම කරන්නේ මේ එහෙම පෙන්න තරක් නෑ මම හිතන්නේ එහෙම පෙන්නුවොත් මම නම් කරන්නේ ඒක දිහා බලලා හැදෙන එක සහ ඒක දිහා බලලා හැදෙන විතරයි මම කරන්නේ මට වැඩන්නේ අනිත් ඒවා හරි ඒ වුණාට මම මෙතෙන්ට ආවේ ඒවල මැන්ස් උගන්නන්න සියල්ල දැනගෙන හරිද පර්ෆෙක්ට් වෙලා හරි ළමයි පාවිච්චි කරලා නෑ ළමයි පාවිච්චි කරලා නෑ පළවෙනි පන්තියේ ළමයි පළවෙනි පන්තියේම මේ මගේ පළවෙනි පන්තියේ හිටපු ළමයා මම හොඳම දක්ෂම ළමයා අද පෙරදින විශ්වවිද්‍යාලයේ සීනියර් ලෙක්චරර් ඩොක්ටර් අශ්විනි හරි රොයල් එකේ කොල්ලා හරිද ඒකින්ද මගෙන් එනගත්ත ළමයි මේ පෘථිවිය හැමතැනම ඒගොල්ලොන්ගේ මේ ලෝකෙට අවශ්‍ය දේවල් කරමින් බොහොම ඉතා ඉහළ මට්ටමකින් ජීවත් මගේ පන්තිය ආපු ළමයින්ට වාහන හිණ නෑ බා ඔව් ඒක තමයි තේරුණාද මගේ පන්තිවල ආපු ළමයින්ට වාහන හිණ නෑ එතන මේ පාවිච්චි කරන ඩිවයිස් පවා නිර්මාණය කරන දායක වෙන්න මගේ පන්තිවල ආපු ළමයි ඒකින්ද මම කියන්නේ හරිද මම කතා කරේ බුද්ධිමත් ළමයින්ට තමන් ඩිසිෂන් ගන්න කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් තමන් තීරණ ගන්න එක එකනට කඩේ ගිහිල්ලා හරිද මේ එක එකනාගේ සිහින මේ යථාර්ථයටපත් කරගෙන පිස්සු කෙලින්න එපා තමන්ගේ ලෝකේ ජීවත් වෙන්න මම කැමති අලුත් ගුරුවරු ගොඩාක් ඇවිල්ලා මේක ලස්සනට ඉස්සරහට යනවා නම් ඒ වුණාට මම කැමති නෑ අනර්ථයක් මේකේ පැලවෙන සමාජගත වෙනවා ඒකයි මම මේ වීඩියෝ එක කරේ ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් තමන්ගේ අඩුපාඩු හදාගෙන හරිද ඒ අඩුපාඩු හදාගෙන විෂයයට මුලට දාගත්තා නම් බං ඒ එක්ස්ප්‍රෙෂන් එකත් මාර ලස්සන වෙනවා දැන් මේ එක්ස්ප්‍රෙෂන් එක ඇතුළේම තියෙනවා එයාගේ අසමත්භාවය ඒකින්ද මට යාළ පුදුලික තරහක් නැහැ මමත් කැමති මේ ස්වභාව ධර්මත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ ඉතින් මමත් ආසයි මේ විදිහට අපි මට මතක විදිහට සර් දවසක් කතා කරලා තියෙනවා අපි මෙයා මේ ස්වභාව ධර්මත් එක්ක ජීවත් වෙනවා හොඳයි කියලා ඔව් ඔව් පස්සේනේ අපි ඔය දකින්නේ මේ ප්‍රශ්නේ දැන් ඒ ස්වභාව ධර්ම ජීවත් වෙන හින්දා තමයි මම අන්තිමට අපි මේ මාතෘකාව තුල ගියේ ඔව් අපි දැක්කේ ඔව් ඒක තමයි ඒක හරහා ඒක පාවිච්චි කරලා අනාගතයේ අනාගතය සම්බන්ධයෙන් ඩිසිෂන් තීරණාත්මක වෙනවා නම් මම ඒකට විරුද්ධයි. අනික මම කැමති යත් හොඳට සබ්ජෙක්ට් එක ඉගෙනගෙන හරිද? හරිම දේ කරමින් ඉස්සරහට යන මාත් කැමතියි. ඔව් ඒක තමයි. ඒකින්ද එහෙම අවුලක් නැහැ. ඒ වුණාට බලමු මොකද වෙන්නේ කියලා. අපි ආයි හම්බෙමු. අපි යනවා බා.